ඔයා පරිස්සම් වෙන්න කියලා. මේ පළාතේ ජීවත් වෙන්නේ රෝගන්ස්ලා. මම පරිස්සම් වෙනවා තමයි. හරි ඉතින් අපි දැන් මේ පැත්ත පරීක්ෂා කරලා ආපහු කඳවුරට යමු. කොහොම ඉන්න? හෙල්ලන්න එපා. දකරන්න නැතුව ඉන්න. මං හිතන්නේ ඒක ඒකට නම් මාර හිනා. දැන් මාව පල්ලෙහාට ගන්නවද? අපි මේ ගැන සෙට් ටයිම් එකයි කිව්වේ නැති වුණාට කමක් නැහැ. මේව දෙයක් වුණා කියලාත් මට නම් මතක නැහැ. ඔයාට අඩුයිද දැන්? ටිකක් විතර. ඔයා දන්නවද මේල්? ඔය පාෂානේ දැන් ටිකකට තව කෙනෙක්ට අරන් යන්න දුන්නොත් නරකද? ඒක අපේ වගකීමක්. ඒ වගකීම ඔයා තනියෙන් දරන්න ඕනේ නැහැ. මං කියන්නේ ඔයාට උදව්වක් ඕන නම් අනිවාර්යයෙන්ම කියන්න. ස්තුතියි සර්. මේක බොන්න දැන්. අනේ මට සමා වෙන්න. මං කොහොම හරි කරලා මේ සිද්ධ වෙන දේවල් පාලනය කරගන්න ඕනේ. ඉක්මනට කරගන්න. ඒත් මට බයයි සර්. ඔයා බය වෙන්න එපා මේල්. ඔයාට ඉක්මනට සනීප වෙයි. කවුද මේ හැමතැනම උගුල් අටවලා තියෙන්නේ? පේන විදිහට නම් රෝගාන්. ඒකත් එහෙමද? මං හිතන්නේ අද රැට මෙතන කාට හරි මුර කරන්න වෙයි. ඔයානේ කිව්වේ රෝගන්ස දඩයක්කාරයෝ කියලා. ඔව්. එයාලා දඩයන් කරන්නේ මිනිස්සුන්ව. පුදුම වෙන්න දෙයක් නැහැ. ඔව් එයාම තමයි. ඇයි? මාව දැක්ක කියලා සතුටු නැද්ද ඔයාලට? ඔයා දැක්ක කියලා සතුටු වෙන්න විකාරද? ඇඩම්. ඔයා මොනවද මෙහෙ කරන්නේ? ඔයා මේ කව හරි හොයනවද? රෝගාන්ලා හොයන්නේ ඔහේ වෙහෙම නෙවෙයි නේද අඩම්? ඇත්තටම මේක වැරදි වැටහීමක් කෙරේ. එයාලා මොකටද දෙයනේ මාව හොයන්නේ? මම මේ නවත්ත ගන්න. මං තවත් ඔයාගේ කතන්දර අහන්න කැමති නෑ. උදේ වෙනකන් ඔයාට ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා යන්න එච්චරයි. ඇත්ත වශයෙන්ම මාත් මේ යන්න කියලා තමයි. මටත් කියලා කරන්න කොච්චර වැඩ තියෙනවද? ඒ ගැන වැඩි හිතන්න යන්න ඕනේ නෑ. දැන් අන්න අතෙන්ට ගිහිල්ලා මුර කරන්න. කියනවා නම් කරන්න. මේල් පාෂානේ ඒක නැහැ. කොහොම හරි කප හොයාගන්න ඕනේ. ඇඩම් තමයි මේක කරන්න ඇත්තේ. සර් ඔයා හරියට මේක ගැන දන්නේ නැහැනේ. මේක කොහරි ගත්තද දන්නේ නැහැනේ. හේ යාළුවනේ. යතුරු තාමත් තියෙන්නේ අපි ළඟ. මේකෙන් පාෂානේ හොයාගන්න හරිම ලේසියිනේ. ඒක තමයි මැල්කොල් ෆ්‍රෙන්චුයි හරියටම සංකේත. මොකද්ද? මං සංකේත වගේ දැක්කා. ඔව් ඔයා හරි. ඒක ඇඩම්ගේ වැඩක්ද? ඒත් ඇයි එයා එහෙම කරන්නේ? පාෂානේ හොරකම් කරලා ඉවර වෙලා ඒක තියෙන දැනට යන පාර මොකද අපිට කියන්නේ? ආත් දෙන්න. ඒ මොකක්ද? අර බලන්න. දැක්කද? රෝගාන්ලා. අර බලන්න. ශුද්ධ පාෂාණ සංඥායන්නේ අර පෙට්ටිය ඇතුලේ. කැලෑවේදී යාලට පහර දීම අවදානම් වැඩි.
අපි දැනට යතුරෙන් එයාලා පස්සේ යන්න බලමු. කට්ටිය එන්න. අපි මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. එයාලා ඉවුර කොනට වෙලා ඉන්නේ. බෝට්ටුවක්වත් නැහැනේ. ඒ පෙට්ටිය ඇතුලේ තියෙන ශුද්ධ පාෂාණ නම් ඇඩම් කොහෙද ඉන්නේ? රෝගාන්ලා එයාව අල්ලගෙනවත්ද? අනිවාර්යෙන්ම ඇඩම් රෝගාන්ලට එකතු වෙලා ඇති. වාව්! මෙයාලා හොයාගන්න බැරි හේතුව මේක තමයි එහෙනම්. අපි යමු. මොකද්ද සැලැස්ම? අපි ඒක ඇතුළට යනවා. ඇඩම් හොයා ගන්නවා. පාෂාණ අර ගන්නවා. එළියට එනවා. මම නම් හරියටම දැනගත්තා ඔයා ඒක තමයි කියන්න ගියේ කියලා. මේක ඇතුලේ මොනවද තියෙනවද කියලා කවුරුවත් හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු නේද? නවතින්න. කොහමද? ඔයාලගේ තන නම් හරිම ෂෝක්. හොඳට අපිරිසිදුයි කැතයි. අපි ආසයි මේ විදියට නම්. ඔයාලා මෙහෙට ආවේ වෙන්දේසියටද? වෙන්දේසිය? ඔව් අනිවාර්යෙන් මේකට තමයි ආවේ. වෙන්දේසියෙන් ඇවිත් පුළුවන්ද? මොකද මේ මූණවල් වහගෙන කරන්නේ? අපි එහෙම ඉන්න තමයි කැමති. අපේ මූණවල වල පොස්ටර් මේ රාජ්‍යයේ හැමතැනම ගහලා තිනවා. දුටු තැන හොයා දෙන්න කියලා. ඔව් අපිව අහුනොත් ලොකු ගාණක් ගෙවනවා කියලා තියෙන්නේ. ඒ මොනවාටද? නරක වැඩ කරාට තමා. ඔයා දන්නවනේ. ඔය නපුරු නරක දේවල් වගේ. මේ පොඩ්ඩක් මේක අහනවද? අපිට මේ විදිහට එළියට වෙලා ඉන්න බෑ. අපිව කට්ටිය හැමතැනම හොයනවා. ඔයා දන්නවනේ අර පියාඹන පැස්බර, ඉගිලෙන මාළුවා, එතකොට අර ගිනි පිපෙන පූස, ඒ කට්ටියම අපිව හොයනවා. අපි යන්නේ දෙන්න ඇතුළට. මොනවද නම්? ඇයි මොකද? ඒ නම් ටික විතරයි මගේ කටට ආවේ. මේ මොකද මේ වෙන්නේ? පරණ මාලයක් තියෙනවා. මේකට වගකීම් දෙනවා අවුරුදු 5ක්. ගෙදරටම ඇවිල්ලා හදලා දෙනවා. මොන හරි වුණොත් බැරි වුණොත් අලුත් එකක් දෙනවා. අනිවාර්යයෙන්. ඒකට කමක් නැහැ. අපි ළඟ ඔය වගේ එකක් තියෙනවා. ඒයි! ඔයාට පිස්සු හැදිලාද? අපිට පාෂාණ අරන් යන්න විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපිට කරන්න තියෙන්නේ එච්චරයි. සාදරයෙන් පිළිගන්නවා රෝගන් ආයුධ වෙන්දේසියට සහ ප්‍රදර්ශනයට. රාජධානිය අතුර කොනේ මහන්සි වෙලා ගියේ එකේ ප්‍රතිඵලයක් තියෙයි. අපි ප්‍රදානය කරනවා ඉහළම ලන්සුවට ශුද්ධ වූ පාෂාණය. ලන්සු තැබීම තව මොහොතකින් පටන් ගන්නවා. හරි, ඇහුණානේ. අපිට දැන් වැඩි වෙලාවක් නැහැ. කොහොම හරි පාෂාණ හොයාගන්න ඕනේ. එරි, ඔයාලඟ තිබුණු යතුරු දෙන්න. හොපොයි දෙයියනේ. අර ඇඟේ හැපිච්ච මිනිහා ඒක අරගෙනද කොහෙද? අයියෝ ඒරික්. මම මොනවා කරන්නද ඉතින්? හරි, දැන් මෙතන කලබල කරන්නේ නැතුව ඉන්න. ඔයාලා අවධානයෙන් ඉන්න ඕනේ මේ වෙන්දේසියේ කරන කෙනා ගැන. ඒත් අපිට මෙතන ඉන්න හැමෝමත් එක්ක සටන් කරන්න බෑනේ. මං කොහොම හරි යතුරු හොයාගන්න. ඒකෙන් පාෂාණ තියෙන තැනට යන්න පුළුවන්. ඒ කොහොමද? දැන් අපි කොහොමද හොයාගන්නේ යතුරු තියෙන්නේ කාලඟද කියලා? අපි කොහොම හරි ඇඩම හොයාගමු. මං හිතන්නේ අපිට වඩා මේ දේවල් ගැන දන්නවා ඇති. එයා කියපු දේ හරි. මම මෙල්ලෙක් යන්න. එතකොට අපි මොකද කරන්නේ? ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. කොහොම හරි මෙතනින් පැන ගන්න විදියක් හොයාගෙන ඉන්න. මම මෙයාගෙන බලා ගන්නම් මේ. ඔයා දැන් යන්න. ඇයි ඔබ හිර කරලා? මගේ මෝඩ වැඩ නිසා. මං කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට ද්‍රෝහීකමක් කළා. ඒකේ නොදැම්මට කැමතිද? මෙල් මට ඔයාලට කියන්න මතකුණානේ. මං ශුද්ධ පාෂාණය ගත්තේ ඔයාට ආපහු දෙන්න හිතාගෙන. ඇත්තම කියනවා නම් මගේ පොඩි ණයක් ගෙවන්න තිබ්බා. ඒක යට දීලා ආපහු එයාගෙන් හොරකම් කරන්න හිටියේ. ඒක ඇත්තක් වුණත් බොරුවක් වුණත් දැන් එකකින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.
බැලුවට වැඩක් නැහැ. මේක හදලා තියෙන වතුර යට. එළියට යන්න වෙන ක්‍රමයක් නැහැ. අපි දැන් මොකද කරන්නේ? අපි කොහොම හරි සල්ලි හොයා ගන්න ඕනේ වෙන්දේසියෙන් ඒක අරගන්න. ඒත් අපිට විකුණන්න දෙයක් නැහැනේ. කේරා විකුණන දේ නෙමෙයි වැදගත්. විකුණන්නේ කාටද කියන එකයි වැදගත්. මහත්වරුනි මාගාව තියෙනවා නියම භාණ්ඩයක් ඕගොල්ලන්ට පෙන්වන්න. මේ තියෙන්නේ මම අලුතින්ම නිෂ්පාදනය කරන අමුතුම જાතියේ උපාංගය. සෑඩ් ඉන්න. ඇතුළට එන්න මගේ දරුවෝ. ඔයා මොනවද මෙතන කරන්නේ? එන්න ඇවිත් ඉඳ ගන්න. අන්තිමට අපි හම්බුනාට පස්සේ ගොඩාක් දේවල් සිද්ධ වුණා. දැන් මේ චක්‍රය කැරකෙනවා. දැකෝ එකතු වෙලා යෙන් වලින් යන් වෙන් වෙනවා. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. යින් වලින් යන් විනාශ වෙනවා. ඒක ආරම්භයක්. ඒක දැක්මක්. ඒක මතකයක්. ඒක විනාශකාරී දෙයක්. අපි වෙනුවෙන්. ඒක අපි වෙනුවෙන්. පාෂාන ඔයා මේ කියන්න හදන්නේ කවුද මායාකාරිය? මෙන්න මේ උපකරණයේ භාවිතයෙන් ඕගොල්ලන්ට ඕනම කෙනෙක් පරද්දලා වේගෙන් දුවන්න පුළුවන්. කීයද ඕගොල්ලන්ගේ ලන්සු? පාසන්න 5යි. පාසන්න 10යි. පාසන්න 50යි. එරික් එලික් ඔව් මහතුරුනි මට විනාඩියක් දෙන්න. ඔයාට විකාරද? තව පොඩ්ඩෙන් අපිව අතටම අහු වෙනවා. මේක වැදගත්. අහන්න. මට මැඩම් රිසල්ව හම්බුණා. අර වයසක ආච්චි මෙහෙ එයා ගොඩක් දේවල් කිව්වා. කේරා මං හිතන්නේ මෙල්ල ඉන්නේ ලොකු අනතුරක. එයා කියන දේවල් අහන්න එපා. මතකනේ එයා කරපුවා. එයා නිසා තව පොඩ්ඩෙන් අපි හොල්මන් වෙලා නවතින්නේ. මං දන්නවා. ඒත් මගේ හිතට හරි නෑ. බය වෙන්න එපා. අපි මෙල්ල හොයාගමු. ඉස්සෙල්ලම මෙතනින් එළියට අරන් යමු. වැඩක් වෙන්නේ මං ගොඩක් උත්සාහ කළා. මේවා ගොඩක් හයියට හදලා තියෙන්නේ. ඔයාලා සුද්ධ පාෂාණේ අරගෙන මම මෙතන දාලා යන්න. එහෙම කරන්න ඕනේ නෑ. බලන්නකෝ මේ පාෂාණේ මතකද කියලා. ඕකනේ මං ඔයාට කැමති. මොකක්? නෑ මං කිව්වේ ඔයා නියමයි කියලා. බෙල් ඇඩම් ඉන්න එයාට යන්න දෙන්න. දෛගතාරක්ෂකයෝ විශිෂ්ටයි. බෙල් දෛගතාරක්ෂකේ මොකක්? මම කවුද කියන්නේ? වෙන කාටද මේ වගේ යානා තියෙන්නේ? කෝ අනිත් අය? බෙල් එයාලට මුකුත්ම කියන්න එපා. මට එයා ඉන්න තැන කියන්න. නැත්නම් ඔහෙලට සිද්ධ වෙයි යුනිකෝගේ ප්‍රතිමා බවට පත් වෙන්න. අයියෝ යුනිකෝ කියන්නේ බොරුවක්. මේකත් එහෙමද? නෑ එපා අනේ එපා එපා එපා. නෑ ඉතින් බොරුයි කියලා කිව්වට ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. එයාලා මෙතන නෑ. බලන්න. මොකද්ද? කාල පාෂාණය. ඒ කියන්නේ මෙතන මොකක් හරි වෙලා තියෙනවා. ඒ වෙන්දේසිය. එන්න යමු. මේ බලන්න. මේ තියෙන්නේ සුද්ධ වූ පාෂාණය. මේ සුද්ධ වූ පාෂාණය ලබා ගන්න කෙනාට මේ රාජධානියේ බලය ලැබෙනවා.
ආශානය දිනන කෙනාට තව විශිෂ්ට දීමනාවක් ලැබෙනවා. ඒ තමයි අපිත් එක්ක ප්‍රිය සම්භාෂණයකට සහභාගී වෙන්න පුළුවන්. එයාගේ අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙනවා. අපිට ඒගොල්ලන්ව බේර ගන්න වෙනවා. නංසෝදැන් පටන් ගමු. ආසන්න 200යි. ආසන්න 200 ආපහු අරගෙන ගෙදර යනවා. කාසි 1000ක්. අපි ළඟ 1000ක් නැහැනේ. මං අර අතේ තියපු මැෂින් එක විකුණුවා. මේගොල්ලෝ කාන්දම් කියන්නේ මොකද්ද කියලාවත් හරියට දන්නේ නැහැ. එයාලට බෑ ගාගෙන ඉන්න. නියමයි. සුද්ධ පාෂාණයේ වටිනාකම දන්න කෙනෙක් ඇවිල්ලා. ආශාන 10000යි. ඇවරයි. ඇවරයි. තුන් ඇවරයි. මෙන්න සුද්ධ පාෂාණ. The girl comes with me. For him, the unicorn. වෙන්න ආරක්ෂක ටික. ඇත්තමයි මට නම් දැන් ඔහෙලව හොඳටම එපා වෙලා තියෙන්නේ. ජෙනරේටර්! ඒක නෙමෙයිනේ මං කරන්න කියලා හිතන් හිටියේ. ඇඩම් මෙන්න කාල පාෂාණය. ඒක මට අල්ලගන්න බෑ. ඇඩම් අල්ලගන්න. ඇඩම් අපව මෙතනින් එළියට අරගන්න. මටම හොඳ අදහසක්. කාල පාෂාණය. ඇත්තටම මං ඔයාලට අවංක යාළුවෙක් උන්නේ නැහැ. ඔයාලට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි. විශේෂයෙන්ම ඔයාට. මට ඕනේ හැම දෙයක්ම හරි ගස්සන්න. අනේ එපා. ඔයා හිතනවා නම් මම විශ්වාස කරන්න. මේ අපි හම්බ වෙන අන්තිම වතාව නෙවෙයි. ඇඩම් ඔයා හිතනවද ඔහු පීරික් වෙන්න හැදුවා මට සේරම දේවල් අමතක වෙයි කියලා? ඒව නම් අඳේ පුතේ. ඉක්මන් කරන්න මෙතන යට වෙන්නයි යන්නේ. යාළුවනේ. අපි කොහොම හරි මෙතනින් පැන ගන්න ඕනේ. ඇඩම් ඔයාලා දැක්කද ඇඩම්? දැන් වෙලාවක් නෑ එයා ගැන හොයන්න. මං හිතන්නේ අනිවාර්යයෙන්ම එයා හොඳින් ඇති. ඉක්මන් කරන්න අපි මෙතනින් යන්න ඕනේ.
වතුරේ අටට ගිහින් ආපහු ඒව හොයාගන්න වෙයි. නෑ ඒකට නම් උවමනාවක් වෙන එකක් නෑ. මොකක්? ශුද්ධ පාෂාණේ. කොහොමද ඔයා ඒක ආපහු ගත්තේ? ඔයාලා උනත් දැනගන්න ඕනේ ඇඩම්ට විතරක් නෙමෙයි විද්‍යාවට කරන්න පුළුවන් කියලා. ඔයා බය වෙන්න එපා මෙල්. මිනිහා පරිස්සමට පැන ගන්න ඇති. ඒ මොකද්ද? ඒක තමයි කාල පාෂාණය. එහෙනම් ඇඩමුත් ඇති. එයා කිව්වා හැමදේම හරි ගස්සන්න ඕනේ කියලා. අපිට එයාව ආපහු හම්බෙයිද? ඔව් මං එහෙම හිතනවා. හරි දැන් මෙතන හිටිය ඇති නේද? අපි යමු.